අපිට මේ දුවල පුතාලට නායකයෙක් වෙලා වැඩ කරනකොට මං කිව්වා බැනුම් ගැරහුම් අහන්න ලැබෙනවා. ඒවා ඉවසන්න ඕන. ඒ හැම දෙයක්ම ඉවසන්න ඕන. එතකොට එහෙම නැතුව රණ්ඩු වෙන අයත් එක්ක රණ්ඩු වෙන්න යන්න බෑ. නිවැරදි දේ දකින්න ඕන. ඒ වගේ ලොකු කාර්යභාරයක් එක්ක තමයි මේ තනතුර රැකගෙන අනිත් අයගේ හොඳ නම අහගෙන වැඩ කරන්න වෙන්නේ. විශේෂයෙන්ම දහම්පාසල් ළමයි හැටියට මම හිතනවා ගමට රටට නායකත්වයක් දෙන ළමෙක් වැඩිහිටියෙක් අනිවාර්යෙන් දහම්පාසල් අධ්‍යාපනය ලැබලා තියෙන්නම ඕන. නේද? අපේ දහම්පාසල් ගීතයෙන් තුලින්ම අපි කියනවා අපේ සමාජය තුල තියෙන්න ඕන හොඳ ඇදිච්ච දරුවෙක්ගේ ගතිගුණ. මේ කරුණා මුදිතා දී ගුණ. ඉතින් මේවත් එක්ක එකතු වෙලා යන ළමයෙක් පිටි වෙන්නේ දහම් පාසලේ. අනිවාර්යයෙන්ම දහම් පාසලෙම තමයි. නේද? අපි ඉස්කෝලේට ගියාට වැඩිය අපි මේ පිම්බිකට ආපුවම අපේ හිතේ ඉඳලා අපේ ක්‍රියාකලාපේ මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. අපිට තන නොතන අඳුරගෙන අපිට ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙනවා. අපේ නායක හාමුදුරුවෝ අපිට ඒකට මඟ පෙන්නනවා. ඒ නිසා විශේෂයෙන්ම මම මතක් කරනවා මේ දෙමව්පියොත් ඉන්න වෙලාවේ දහම් පාසල් එන්න කම්මැලි වෙන්න එපා. අපේ බොහෝ වෙලාවට අපි සතියේ දවස් 5ම අපේ දරුවෝ ඉගෙනීම් කටයුතු වල යෙදෙනවා. ඒ වගේම ටියුෂන් යනවා. ඉතින් ඉරිදා වෙනකොට අපිට ගොඩක් මහන්සි. අනේ අද නම් බෑ කියලා හිතනවා. නෑදෑයෝ එනවා. ඔක්කොමනේ අම්මලා තාත්තලා ඉන්නේ නිවාඩු දවසේ. එතකොට ඉතින් අපිට හිතෙනවා අනේ අද නම් බෑ මහන්සි කියලා. එහෙම හිතන්න එපා පුතේ. දෙමව්පියන්ගෙනුත් ඉල්ලනවා ඉරිදා අපි එක වරුවයි අපේ දරුවන්ගේ දැනුම හැමතැනින්ම ලැබුණත් අපේ දරුවන්ගේ ගුණ ජීවිතයට එක් කරගන්න දවස. දැන් මම දැක්කා අද නායකත්වයේ දෙන්න නැනති ගුණති දරුවෙක් තමයි නායකත්වයට අභිප්‍රාය කියලා මේ දාලා තියෙනවා. ඇත්තටම දුවේ පුතේ අපිට ගුණවත් අය බිහි වුණාට වැඩක් නැහැ. නුවණ නැත්තම්, දැනුම නැත්තම්, ශක්තිය නැත්තම්. නේද? අපිට ඉස්කෝලවල වල වෙන ආයතන වලට එහෙම ගිහින් අපිට දැනුම ගන්න පුළුවන්. ඒ වුණාට අපේ හිතේ, අපේ හදවතේ ගුණවත් බව නැත්තම් අපිට කොතනකවත් ජීවත් වෙන්න බෑ. ඒකයි මම කියන්නේ සමාජයට ගියාම මේ දුවල පුතාලට දැනෙනවා සමහර වෙලාවට අපිට කොයිතරම් ඉවසන්න වෙනවද අනිත් අයගේ ඇනුම් බැනුම් ගැටුම්. නමුත් මේ හැමදේම අපේ හිතට එකඟව බෞද්ධයා කියන්නේ අටලෝ දහමින් කම්පා නොවන ශක්තියක් අපිට ලබා දෙන්නේ දහම් පාසල තුනේ. ඉතින් දෙමව්පියන්ගෙනුත් මට දහම් පාසලට ආවට දෙමව්පියෝ බොහෝ වෙලාවට හම්බ නොවෙනම ඇති. ඉතින් ආදරණීය මන් දෙමව්පියන්ගෙනුත් ඉල්ලා සිටින්නේ ඉරිදා දවස වෙනත් දේවල් වලට යොමු කරන්නට එපා. අපිට දැනුම කොහෙන් ලැබුණත් අපේ ගුණවත් බව රැකගන්න අපේ ජීවිතවල ශක්තිය අරගන්න දහම් පාසලෙන් තමයි ශක්තිය ලැබෙන්නේ. අපි දන්නවා අපි ඉස්කෝලේකට ගියාම ඒකේ ශිෂ්‍යයෝ 40ක් එක පන්තියක හිටියනම් ඒ වගේ පන්ති 4ක් විතර තියෙනවා. ඉතින් කවදාවත් අපේ දරුවා තරමයකට තේරෙන්නේ එහෙමත් කෙනෙක්. 100ක් ගියොත් එක්කෙනා. අනිත් ඔක්කොටම අවස්ථාව නැන්නේ. නමුත් දහම් පාසලේ පන්තියකට ආවහම දහම් පාසලේ පන්තියේ ඉන්නේ 6 දෙනයි 7 දෙනයි 8 දෙනයි. ඉතින් අපි වාර්ෂිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සනග සංවිධානය කරන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ විවිධ තරල හැකියාවන් මේ වගේ තියෙනවා. ඒවට ඉදිරිපත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙනවා.
පාසලෙන් නොලැබෙන සමාජගත වීමේ අවස්ථාවන් බොහොමයක් ඔබේ දරුවට ලැබෙනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලීම කරන්නේ අපි දහම් පාසල් වලට යනකොට අපිට දැනෙනවා මම හිතන්නේ වසරක 10ක විතර අත්දැකීමක් මටත් මේ කොටාසය තුල තියෙනවා. එතකොට කොරෝනා වලින් පස්සේ අපේ දහම් පාසල් අධ්‍යාපනය ගොඩාක් බිඳුවටම දැස්සා. ඒක තව වෙනකනොත් ඒ මට්ටමට මම හිතන්නේ 2022 අවුරුද්ද විතර වෙනකොට තිබ්බ මට්ටමට තාම එන්න බැරි වුණා. ඒ හැලිල්ල තාම අපිට ගොඩ ඇවිල්ලා නැහැ කියලා අපි සංඛ්‍යාලයකනත් එක්ක අපිට දැනෙනවා. ඉතින් ඒ වගේ මොන ව්‍යසන මොනව තිබුණත් නේද? දිත්තාසොලි කුණාටුවාම ඒ හැම දෙයකදීම අපි දකිනවා ගමට නායකත්වය දෙන්න ශක්තිය අරගෙන තියෙන ගමේ පන්සල. ගමේ පන්සල ඇසුරු කරන දරුවෝ හොඳ යහපත් දරු පරපුරක් අනිවාර්යෙන් බිහි වෙනවාමයි. ඒ වගේම දුවේ පුතේ අද මම දැක්ක දැන් අපි මේ උත්සවයට එනකොට ලස්සන නැටුම් කණ්ඩායමක් එක්ක තමයි මේ දුවලා පුතාලාගේ අම්මලා තාත්තලා මේ අපේ හාමුදුරුවෝ මේ ශාලාවට කැඳගෙන ආවේ. නේ? අපේ නායකත්වයේ ගත්ත දරුවෝ අනිත් දරුවෝ මම දැක්ක ඔක්කොම බලාගෙන ඉන්නවා. මේ අම්මලා තාත්තලා හරි සතුටින් මේ නැටුම් කණ්ඩායමත් එක්ක මේ පෙරහැරේ ආවේ. ඉතින් මම මේ ආදරණීය දුවලා පුතාලාගෙන් ආදරයෙන් ඉල්ලා හිටිනවා ඔබ නිසා තමයි එයාලා මේ ලස්සන පෙරහැරේ ඒ නැටුම් කණ්ඩායමේ ආවේ. නේද? අනේ මගේ දුව පුතා හින්දා මම මේ වගේ පෙරහැරක කවදවත් ගිහින් නැහැ. මගේ දුව පුතා හින්දා තමයි මම මේ අද මේ පෙරහැරේ එන්නේ කියලා හරි ගෞරවයෙන් තමයි මේ අය මම දැක්ක ආවේ. ඉතින් මං ඉල්ලා හිටිනේ දුවේ පුතේ ඒ සතුට, ඒ අම්මලාගේ සතුට, ඒ ගෞරවය හැමදාම රැකලා දෙන්න පුළුවන් මේ ආදරණීය දුවලා පුතාලටමයි. ඒ හින්දා අද මේ ගත්ත පියවර මුළු ජීවිත කාලය පුරාම රැකගෙන මේ අම්මලා තාත්තලාගේ හිත් සතුට වෙන්න මේ ආදරණීය ගුරුවරුන්ගේ ඒ වගේම අපේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ හැමදාම සතුට වේවි. ඒ සතුට හැමදාටම ගෙන දෙන්න පුළුවන් ඔයාලටම විතරයි. නේද? ගමේ කවුරු හොඳ වැඩ කෙරුවත් අම්මලාට සතුටක් තාත්තලාට සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ සතුට ලැබෙන්නේ දුව දරුවෝ නිසාමයි. කොච්චර සල්ලි තිබුණත් අම්මලා තාත්තලා සතුටු වෙන්නේ මට මෙච්චර සල්ලි ගොඩක් තියනවා කියලා. මගේ දුව පුතා හොඳට හැදිලා හිටියොත් ගමෙන් රටෙන් හොඳ නමක් අරගෙන එනවා නම් තමයි මේ අම්මලාගේ හදවත් සතුටෙන් තියන්න පුළුවන් එකම දේ. ඒ නිසා මම හිතන්නේ මේ උත්සව සභාවේ ලොකු කතාවක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඉතින් මේ ආදරණීය දුව දරුවන්ට කියන්නේ ඒ සතුට, අම්මලාගේ සතුට, තාත්තලාගේ සතුට හැමදාම රැකලා දෙන්න. ඉස්කෝලේ යනකොට අතරමඟදී අපේ ජීවිතවලට අනවශ්‍ය ලොකු කරදර අපි නොදැනීම එකතු වෙනවා. ඉතින් මේ දරුවෝ බොහොම කල්පනාවෙන් තමන්ගේ අදිෂ්ඨානය සඵල කරගන්න ලොකු උත්සාහයක් අරගෙන කටයුතු කරලා අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් හොඳ අනාගතයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතාමත් වටිනා අදහස් සමුදායක් ලබාත ඔබතුමියට අපගේ ගෞරවනීය ස්තුතිය. ඒ අනුව නැවතත් අප යොමු වන්නේ ශ්‍රේණී නායක නිර්ලාංඡන පෙරදීම වෙතටයි. මෙම අධීර යටතේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා තේරීපත් වූ ශ්‍රේණී නායක නායිකාවන්ට නිර්ලාංඡන පෙරදීම සිදු වෙනවා. ඒ අනුව 6 ශ්‍රේණියෙහි ශ්‍රේණී නායක H.H. තිලක්ෂණ චමන්
ශ්‍රේණි නායිකා W තෙනුගේ සිතුම්නා හත්වන ශ්‍රේණියෙහි ශ්‍රේණි නායක ඒ සසන් දිලක්ෂණ. ශ්‍රේණි නායිකා SBAM සනුගේ හසන්යා ඒකක් තියෙනවා මේක